ඉතින් දැන් ඔයාලා දන්නවා ජීවයක් හදන්නේ කොහොමද? ජීවය හදන එකේ රෙසිපි එක මොකද්ද? සහ පළමු ජීවය සම්භවය වුණේ කොහොමද කියන එක. ඉතින් මේකට සාක්ෂි අපිට අවුරුදු බිලියන 3.5කට කලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපේ මංගේ මතක තියාගෙන ඉන්නේ 3-5න් ජීවිතය ආවා කියන එක. මෙයාගේ ජංගල් කිචන් එකේ තියෙන 3-5 වලින් තමයි මිනිහා මේ කාල පරිච්ඡේදය මතක තියාගෙන ඉන්නේ. ඉතින් අවුරුදු බිලියන 3.5කට කලින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ජංගල් රිසෝස් බුක් එකෙත් අපිට මේක ලස්සනට සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදියට පෘථිවිය මත ජීවය සම්භවය පිළිබඳ ඍජු සාක්ෂි අවුරුදු බිලියන 3.5ක් පමණ වන ශුද්‍ර ජීවි පොසිල් වලින් සපයනවා කියන එක. ඉතින් ඒ වගේම තමයි මීට අමතරව මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා ප්‍රථම ජීවි සෛලය පිළිබඳ සාක්ෂි සපයලා තියෙන රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව විතරක් නෙමෙයි ෆිසික්ස්, භෞතික විද්‍යාව. ඉතින් කෙමිස්ට්‍රි, ජියොලොජි සහ ෆිසික්ස් කියන තුනම ගැන සලකලා බලලා තමයි මේගොල්ලෝ මේ දේවල් වලට සාක්ෂි හොයාගෙන තියෙන්නේ. ඉතින් අනිත් ඒවත් අපි කතා කරමු දේවල් තමයි මේ ජංගල් රිසෝස් බුක් එකේ මෙතන සඳහන් වෙන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට මේ 1920 ගණන් වල හිටපු JBS හැල්ඩෙන් කියලා මිනිස්සෙක් කියනවා මේ ඉස්සර තිබ්බ මුහුද නිකන් හරියට මේ ආදි සූපයක් වගේ කියලා. ඒ කියන්නේ ආදි කියලා කියන්නේ අතීතයේ කියන එක, සූපයක් කියලා කියන්නේ සූප් එකක් කියන එක. ඉතින් අතීතයේ තිබ්බ සූප් එක මහා ලොකු සූප් වාදනයක් වගේ කියලා කියනවා මේ ඉස්සර තිබ්බ මුහුද. අපිත් කතා කරා මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙයත් කියන්නේ මේක එන්න සාගරය නිකන් ආදි සූපයක් වගේ තිබ්බා කියන එක. ඉතින් මේකේ කාබනික අණු ගොඩක් තිබ්බා කියලා මිනිහා කියනවා. ඉතින් මේක අපි අර කතා කරපු සුප් භාජනය වගේම තමයි සෑහෙන ලොකු සුප් භාජනයක්. ද්‍රව්‍ය හැමතිස්සෙම එකතු වෙමින් තිබ්බ නිකන් හරියට කෙමිස්ට්‍රි ලැබ් එකක් වගේ, රසායන විද්‍යාගාරයක් වගේ තමයි මේ ඉස්සර මොකද එහෙම නැත්නම් මෙයා මේ කියන ආදි සාගරය, ආදි සූපය අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මෙයා කියලා තියෙන්නේ මේ සුප් එකෙන් මේ ජීවිතය ආරම්භ වුණා කියන එක. ඉතින් අපි ඒ ගැන හරිම සරලව කතා කරලා මේ වෙද්දි තියෙන්නේ. ඉතින් මෙයාට පස්සේ ආපු තව විද්‍යාඥයෝ සෙට් එකක් කියලා තියෙනවා මේ ප්‍රභව තුනක් තිබිලා තිනවා. මේ ප්‍රභව තුනෙන් කාබනික අණු දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ මේ ගිනි කඳු ආශ්‍රිත වායුගෝලය, ශාරීය මංකඩ විවරයි, උල්කාපාතය දක්වනවා. ඉතින් මේවා ගැන අපි මීට කලින් ගොඩක් කතා කරා. ඉතින් මේ තුන තමයි මේගොල්ලෝ කියන්නේ මෙතනදී මේ කාබනික අණු ගන්න පුළුවන් වුණා කියන තුන. ඉතින් අහසෙන් අපිට නිකන්ද ආශ්‍රිත වායුගෝලය, අපි ඒ වායුගෝලයේ තිබ්බ වායු මොනවද කියන එක හරියම සරලව කතා කරා. ඊට අමතරව උල්කාපාත අහසෙන් එන එකක් විදියට සහ පොළවෙන් අපිට ශාරීය මංකඩ විවර බලා ගන්න පුළුවන්. ඉතින් අහසෙන් දෙකයි පොළවෙන් එකයි විදියට මේගොල්ලෝ ප්‍රභව තුනක් දක්වලා තියෙනවා. අපි මේ හදාගත්ත පළවෙනි සෛලය, පළවෙනි ජීවමාන සෛලයට අපි කියනවා ප්‍රාග් සෛලය කියලා. ඉතින් ප්‍රාග් කියලා කියන්නේ ඓතිහාසිකය කියන්නේ, එහෙම නැත්නම් අතීතය කියන එක. ඒ කියන්නේ සෛලයමයි. ඉතින් ප්‍රාග් සෛලය කියන්නේ මේ ඓතිහාසික සෛලය කියලා අපිට සරල සිංහලෙන්ම හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක හැදුනේ අපි අර කතා කරපු විදිහට භාජනයකට දාලා. ඉතින් මේ භාජනය අපි කිව්වා පටලයක් කියලා. මේ පටලෙට RNA ගුණ වෙලා තමයි මේ ප්‍රාග් සෛලය ඇති වුනේ. ඉතින් මේ පටලේ මොකක්ද කියලා බලුවොත් මේ පටලේ ලිපිඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ ලිපිඩ වලින් හැදෙන්නත් විශේෂ කතාවක් තියෙනවා. ලිපිඩ නෝකතුරට දාපුවාම මේ විදිහ අපිට පටලයක් හරිම සරලව හදා ගන්න පුළුවන්. මේක වෙන්නේ කොහොමද කියන එක සීසන් 2 එකේදී අපි කතා කරලා තියෙනවා. ඇයි මේකට මේ RNAම ගුණ වුණේ? ඇයි මේ ජීවය ආරම්භයේදී අපිට RNA තිබ්බේ? ඇයි අපිට DNA මේ දැන් අපි තොරතුරු ගබඩා කරන DNA බලා ගන්න නැතුව මේ RNA ඇයි මෙතන රජ කරේ කියන එක අපි බලන්න ඕන. බැලුවොත් එහෙම අද කාලේ අපිට තියෙන මේ DNA අපේ ජාන ගබඩා කරගන්නවා. ඒ වගේම තමයි ප්‍රෝටීන් සයිම විදියට ක්‍රියා කරනවා. ඉතින් මේ දෙන්න මේ වැඩ දෙක තනියෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ DNA ජාන ගබඩා කරගන්නවා, ප්‍රෝටීන් එන්සයිම විදියට ක්‍රියා කරනවා. ඒත් පළවෙනි ලෝකෙදී RNA සුපර් හීරෝ කෙනෙක් වගේ මේ දෙකම එකට කෙරුවා. يعني මෙයාට ප්‍රවේණික තොරතුරු ගබඩා කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙයාට එන්සයිම විදියට ක්‍රියා කරන්නත් පුළුවන්. ඉතින් මේ හින්දා තමයි පෘථිවි ආරම්භයේදී මේ පළවෙනි ජීවය හැදෙන මේ process එකේදී මේ ක්‍රියාවලියේදී RNA විතරක්ම use වුනේ. මොකද RNA ට සුපර් හීරෝ කෙනෙක් වගේ මේ කාර්යයන් දෙකම කිරීමේ හැකියාව තිබ්බ නිසා. ඉතින් මෙයාගේ නමිනුත් අපිට එක පේනවා RNA කියන එකෙන් really natural all round කියන එක. ඉතින් මෙයා all round කෙනෙක් වගේ හරිම ලස්සනට මේ ගේම් එක මුලදී ප්ලේ කරනවා අපිට බලා ගන්න පුළුවන් වුණා මේ විදිහට. ඒත් මේකේ තිබ්බ වැදගත්ම පව එක තමයි මේකේ තිබ්බ මේ ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව. ඉතින් මේ ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව හින්දා මෙයාට තමන්ගේම කොපි එකක් හදා ගන්න පුළුවන් වුණා. ඒත් ඇයි මේ තමන්ගේම කොපි එකක් හදන්න පුළුවන් එක ගේම් චේන්ජින් වෙන්නේ? තමන්ව කොපි කරගන්න පුළුවන් නම් මෙයාට පුළුවන් මෙයාගේ ඉන්ෆෝමේෂන් තවත් සෛලයකට හරිම පාසුවෙන් දෙන්න. මේ ඉන්ෆෝමේෂන්ස් පාස් කරන්න පුළුවන් නම් මෙයාට පුළුවන් සෑහෙන ලොකු තවත් සෛල ගණනාවකට මෙයාගේ ඉන්ෆෝමේෂන් යවන්න. ඉතින් එතකොට මේ පරිණාමය කියන එක හරිම සරලව මේ විදිහට තමයි මෙතනදී මේ පුංචි අණුක මට්ටමින් ආරම්භ වෙනවා අපිට බලා ගන්න පුළුවන් උනේ.
මේ ප්‍රාක්සයිලට කරන්න පුළුවන් දෙවලුත් ගොඩක් තිබ්බ. මෙයාට පුළුවන් වුණා වර්ධනය වෙන්න. ඒ කියන්නේ මෙයා මේ මුහුදේ පාවෙවි ඉන්නකොට මෙයා තවත් එක මෙයා වගේම ප්‍රාක්සයිලකට ගැටෙනවා. ඒ කියන්නේ මෙයා වගේම ලිපිඩ ආශයිකාවකින් වට වෙච්ච තවත් එක ලිපිඩ අණුවකට මෙයා ගැටෙනවා. ඉතින් මේගොල්ලෝ එකට ගැටුණාම මේගොල්ලෝ එන්න මේ විදිහට ලොකු වෙලා මේගොල්ලන්ට වර්ධනය වෙන්නේ හැකියාව තිබ්බා. ඒ විතරක් නෙමෙයි මෙයා මේ විදිහට ලොකු වෙලා මේක වැඩි වුණාම මේගොල්ලෝ අන්ස්ටේබල් වුණාම මේගොල්ලෝ බෙදෙනවත්. ඒ කියන්නේ මේගොල්ලෝ තවත් කොටස් වලට බෙදෙනවත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපි කතා කරා මේ RNA-ට ජාන ගබඩා කරන්නත් පුළුවන් සහ ප්‍රේරකයක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ DNA කරන වැඩ සහ ප්‍රෝටීන් කරන වැඩ දෙකම මෙයා කරනවා කියලා. ඉතින් මෙයාට එන්සයිම් උත්ප්‍රේරිත ක්‍රියාවලිත් කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපි කිව්වා වගේ මෙයාට ස්වයං ප්‍රතිවර්ධ වෙන්න පුළුවන් වුණා. ඒ හින්දා ඉබේම මෙයාට පරිණාමය වීමේ හැකියාවක් තිබ්බා. ඉතින් මේ දේවල් හරිම සරලව මේ ප්‍රාග්සයිලට මේ කාලෙදිම කරන්න පුළුවන් වුණා. ඉතින් මේ දේවල් මෙයාට පුළුවන් වෙච්ච හින්දා තමයි මං කියුණත් මෙච්චර දුර මේ වෙද්දී ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ආදිසූපයේ හිටපු මේ ප්‍රාග්සයිල කෑවේ මොනවද? ඉතින් මේගොල්ලෝ විෂම පෝෂී විදියට තමයි ආහාර ලබා ගත්තේ. ඉතින් සරලවම කියනවා නම් මේගොල්ලෝ මේ ආදිසූපයේ තියෙන කෑම තමයි කන ගමන් හිටියේ. ඉතින් මේ විෂම පෝෂී විදියට ආහාර ගනිමින් හිටපු ප්‍රාක්සයිල වලට මේ ආදිසූපයේ කෑම එන්න අඩු වුණා. ඉතින් මේකත් එක්ක මේගොල්ලන්ට ආහාර අර්බුදයක් ඇති වෙනවා. ඉතින් මේගොල්ලොන්ගේ ප්‍රාක්සයිල එන්න වර්ධනය වෙනවා. මේ ආදිසූපයේ තියෙන කෑම මේ වර්ධනය වෙන ප්‍රමාණයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක මෙතන ඉල්ලුම වැඩි වුණාට සැපයමක් නැති නිසා මෙතන ආහාර අර්බුදයක් ඇති වෙනවා. ඉතින් සමහර සෛල සාගින්නේ මැරුණා මේ අර්බුදයෙන්. ඉතින් මේකට විසඳුමක් විදියට මේක තුළ ඉන්න විප්ලවකාරී සයන බැක්ටීරියා විප්ලවයක් ආරම්භ කරනවා. ඉතින් මේ විප්ලවය තමයි අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රභා කියලා කියන්නේ ආලෝකය, සංශ්ලේෂණය කියන්නේ හදනවා කියන එක. ආලෝකය පාවිච්චි කරලා ආහාර හදනවට තමයි සරලම ප්‍රභා සංශ්ලේෂණය කියලා මෙතනදී කියන්නේ. ඉතින් මේක ආරම්භ කරේ අපි කිව්වා වගේම සයන බැක්ටීරියාව. ඉතින් මේගොල්ලෝ මේක අවුරුදු බිලියන 2.7කට කලින් තමයි පටන් ගන්න. ඉතින් මේගොල්ලෝ පෙනී සිටිනෙත් මෙන්න මෙතනදිම තමයි පළමු ප්‍රභා සංශ්ලේෂණ ජීවීන් විදිහට තමයි අපි මේ සයන බැක්ටීරියාව හඳුන්වන්නේ. ඉතින් මේ සයන බැක්ටීරියාව එන්න මේ මුහුදේ වැඩි වුණා. මේගොල්ලෝ දිගටම ප්‍රභා සංශ්ලේෂණය කරගත්තා. මේගොල්ලෝ තවදුරටත් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේගොල්ලෝ විශාල ගණාවාස මේක ඇතුළේ හැදුවා. ඉතින් හැම දවසකම මේ හැමෝම මේකට ඔක්සිජන් එකතු කරන්න පටන් ගත්තා. ඉතින් මේ ඔක්සිජන් මෙහෙම එකතු කරන්න මේ ඔක්සිජන්ට යන්න තැනක් තියෙන්න ඕනේ. ඉතින් කොහාටද මේ ඔක්සිජන් යන්නේ කියලා බලපුවාම Fe2+ එහෙම නැත්නම් යකඩ අපිට මේ මුහුදේ බලා ගන්න හම්බුණා. ඉතින් මේ යකඩ එහෙම නැත්නම් Fe2+ ඔක්සිකරණය කරා මෙන්න මේ ඔක්සිජන්. ඉතින් ඔයාලට මතකද අපි කිව්වා ඔක්සිහරණ වායු ගෝලෙදී ඔක්සිජන් හිටියේ නැහැ. එහෙම නැත්නම් හොරමංගි හිටියේ නැහැ. නමුත් ඔන්න හොරමංගි දැන් මෙතෙන්ට අවිල්ලා තිනවා. දැන් මේක ඔක්සිකරණ වායු ගෝලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා ඔයාලට සරලව මෙතනදී දැන් නිකම්ම තේරෙනවා ඇති. සයන බැක්ටීරියාව නිකුත් කරන ඔක්සිජන් ගිහිල්ලා Fe2+ එක එකතු වෙනවා. ඊට පස්සේ මේක Fe2O3 එහෙම නැත්නම් Fe3+ බවට මේක ඔක්සිකරණය වෙනවා. ඝන යකඩ විදියට මේ වතුර මේ මුහුදේ අවක්ෂේප වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මුහුද පතුල වැහෙන්නම එන්න මේ යකඩ ඝනත්වය වැඩි වෙනවා. මොකද සයන බැක්ටීරියාවත් වැඩි, ඒගොල්ලෝ නිකුත් කරන ඔක්සිජන් ප්‍රමාණයත් වැඩි. මේකත් එක්ක මේ යකඩ ප්‍රමාණයත් එන්න වැඩි වෙනවා. Fe2+ දිගටම මේගොල්ලෝ කරණය කරනවා. ඉතින් මේකත් එක ස්තරයක් මත ස්තරයක් වැටිලා අවුරුදු මිලියන ගාණක් මේ විදියට යකඩ ස්තර මුහුදේ තැම්පත් වෙන අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක දැන් නිකන් හරියට යකඩ සුප් එකක් වගේ තමයි මේ සම්පූර්ණ අපි අර කිව්ව ආදි සූපේම දැන් සම්පූර්ණ යකඩ සුප් එකක් බවට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ ඔක්සිජනුත් මේ ලෝකෙට ආපු පළවෙනිම කාලේ. එහෙම නැත්නම් මේක තමයි ඔක්සිජන් නිෂ්පාදනය ආරම්භ වෙච්ච කාලය කියලා අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ යකඩ අවක්ෂේප වෙන එකත් මෙහෙම වෙලා මේකත් ඉවර වෙන්න එපේ. දැන් ඔක්සිජන්ට යන්න තැනක් නැති වෙනවා. මොකද ඔක්සිජන් මෙච්චර වෙලා හිටියේ මේ Fe2+ ඔක්සිකරණය කර මේ යකඩ අවක්ෂේප කර. මේ ඔක්සිජන්ට යන්න තැනක් නැති වුණාම මෙයා කරන්නේ මෙයා වතුරේ දිය වෙන පටන් ගන්නවා. වැඩියෙන් දිනනවා. තව දිය වෙනවා. ඔහොම දිය වෙලා මේ මුහුද සංතෘප්ත වෙනකම්ම මේ ඔක්සිජන් දිය වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. තවදුරටත් මේ ඔක්සිජන් මේක දිය කරන්න බෑ. මුහුද සම්පූර්ණයෙන් පිරෙනවා. හරියට කිරිතයකට සීනි කලවම් කරලා මේ සීනි උපරිමයට ගිහිල්ලා ඔයා තව කොච්චර සීනි දැම්මත් මේ සීනි ඒ කිරිතයක දිය වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. උපරිම ප්‍රමාණයට සීනි දිය කරලා ඒකක් සන්තෘප්ත කරා වගේ තමයි මේ මුහුදත් අපිට ඔක්සිජන් වලින් සන්තෘප්ත වෙනවා බලා ගන්න පුළුවන් වුණා. බැරිම තැන මේ ඔක්සිජන් දැන් මුහුදෙත් දිය වෙලා තියෙන්නේ. මිනිහා අභ්‍යවකාශයට පැනලා යනවා. ඔව් ඔක්සිජන් වායු ගෝලයට පැනලා ගියා. ඒ කියන්නේ වායු ගෝලයට ඔක්සිජන් ආවා. ඉතින් මේක තමයි පෘථිවි ඉතිහාසයේ ඔක්සිජන් වායු ගෝලයට ආපු පළවෙනි අවස්ථාව. ඉතින් මේක අපිට මෙන්න මේ විදිහට සනිටුහන් කරන්න පුළුවන්. ඉතින් මේ සිදුවීමත් එක්ක අපි මෙච්චර වෙලා කතා කරපු මේ ඔක්සිහරණ වායු ගෝලෙක තිබ්බ කතන්දර හැම එකක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ කියන්නේ මේක හරියට නිකන් මේ ලෝක
සදාහට වෙනස් කරපු එක වැදගත් ඉවෙන්ට් එකක් වගේ. ඉතින් කොහොම හරි මේ බැක්ටීරියා වගේ මේ පොඩි ප්‍රාග්සයිල සෑහෙන කාලයක් ආදි පෘථිවිය පාලනය කරමින් හිටියා. ඒත් අවුරුදු බිලියන 1.8කට කලින් අපිට අලුත් දෙයක් බලා ගන්න පුළුවන් වුණා. ඒ තමයි පළමු ශූන්‍යෂ්ටික සෛල. ඒ කියන්නේ පළවෙනි සංකීර්ණ සෛල. කවුද මේ ශූන්‍යෂ්ටික සෛල කියන්නේ? මොනවද මේගොල්ලෝ වෙනස්? ඇයි මේගොල්ලෝ ප්‍රාග් සෛල වලින් කොහොමද ශූන්‍යෂ්ටික සෛල වෙනස් වෙන්නේ? ප්‍රාග් කියලා කියන්නේ කලින්. ඒ කියන්නේ න්‍යෂ්ටියට කලින්. ප්‍රාග් න්‍යෂ්ටික කියලා කියන්නේ න්‍යෂ්ටියට කලින් තිබ්බ සෛල. ඉතින් ශූන්‍යෂ්ටික කියන්නේ සැබෑ. ශූ කියන්නේ ඇත්ත. න්‍යෂ්ටියක් තියෙන සෛල තමයි අපි මේ ශූන්‍යෂ්ටික සෛල විදිහට හඳුන්වන්නේ. ඉතින් සරලවම ප්‍රාග්න්‍යෂ්ටික සෛල එහෙම නැත්නම් මේ ප්‍රාග් සෛලවලදී අපිට න්‍යෂ්ටියක් බලා ගන්න තිබ්බේ නැහැ. ඉතින් න්‍යෂ්ටියක් නැති නිසා ප්‍රවේණික ද්‍රව්‍ය නිකම්ම පාවෙවි තමයි තිබෙන්නේ. නමුත් ශූන්‍යෂ්ටික සෛලවලදී මේ න්‍යෂ්ටිය තුළ තමයි අපිට මේ ප්‍රවේණික ද්‍රව්‍ය බලා ගන්න පුළුවන් වුනේ. ඉතින් ඒ වගේම තමයි කිසිම සංවිධානයක් අපිට මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල බලා ගන්න බෑ. නමුත් ශූන්‍යෂ්ටික සෛලවලට උපසෛලීය සංඝටක බලා ගන්න පුළුවන්. මේ උපසෛලීය සංඝටක විදියට අපිට මයිටොකොන්ඩ්‍රියා, හරිතලව ඔය වගේ ගොඩක් දේවල් අපිට තියෙනවා. මේ ගැන සීසන් 2 එකේදී හරිම ඩීප්ලි කතා කරනවා. ප්‍රාග්න්‍යෂ්ටික සෛලවලදී අපිට මේ කිසිම දෙයක් බලා ගන්න තිබ්බේ නැහැ. තවදුරටත් කියනවා මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල මයික්‍රෝමීටර් 1.5 අතර සයිස් එකක් තමයි වෙන්නේ. නමුත් ශූන්‍යෂ්ටික සෛල සාමාන්‍ය මයික්‍රෝමීටර් 10ත් 100ත් අතර වගේ ටිකක් අරගොල්ලන්ට වඩා ලොකු සංකීර්ණ සෛල බවට අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ කුඩා ප්‍රාග්න්‍යෂ්ටික සෛලම එකතු වෙලා තමයි මේ විදිහට සංකීර්ණ ශූන්‍යෂ්ටික සෛල බවට කාලයත් සමග පරිණාමය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ශූන්‍යෂ්ටික සෛල ඊට පස්සේ තවදුරටත් විවිධ රූපීය විවිධත්වය නැති කරගෙන තවත් විවිධ ඇල්ගී, ශාක, දිලීර, සත්තු වගේ බහුසෛලික ආකාර විදිහට මේගොල්ලෝ කාලයත් එක්ක පරිණාමය වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ජංගල් රිසෝස් බුක් එකේ අපි මේ දේ ගැන බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රථම ශූන්‍යෂ්ටිකයන්ගේ බිහිවීම, ප්‍රථම ශූන්‍යෂ්ටික යුකැරියෝටා පොසිල වසර බිලියන 1.8ක් පමණ පැරණි බව ඇස්තිමේන්තු කරලා තියෙනවලු. පසුකාලීනව බහුසෛලික ජීවීන් බවට පරිණාමය වෙලා තියෙනෙත් මෙන්න මේ ඒකසෛලික ශූන්‍යෂ්ටිකය කියලාත් අපිට බලා ගන්න පුළුවන්. මේ සරල ප්‍රාග්න්‍යෂ්ටික සෛලයකින් ආරම්භලා උළුළු රූපීය විවිධත්වයක් ගොඩනැගීමට ඇති කියාවට වඩා හැකියාවකින් පරිණාමය වීමට ව්‍යුහාත්මක ලෙස සංකීර්ණ ශූන්‍යෂ්ටික සෛලවලට තිබී ඇත කියලා මෙතන අපිට බලා ගන්න පුළුවන්. ප්‍රථම ශූන්‍යෂ්ටිකයන්ගේ බිහිවීමෙන් පස්සේ විශාල පරාසයක ඒකසෛලික ජීවීන්ගේ පරිණාමය සිදු වෙනවා කියලාත් අපිට මෙතනදී මේගොල්ලෝ එකම කතාව දෙතුන් පාරක් කියලා දෙනවා බලා ගන්න පුළුවන්. එයින් ඒකසෛලික ශූන්‍යෂ්ටිකයන්ගේ විවිධත්වයක් ඇති වෙලා ඇල්ගී, ශාක, දිලීර, සත්තු වගේ බහුසෛලිකාකාර පරිණාමය වුණා කියන එකත් මෙතන සරලව දක්වලා දෙනවා. ඉතින් එකම කතාව දෙතුන් පාරක් කියන්න try කරලා දෙනවා කියන එක තමයි මෙතනදී අපේ ජංගල් රිසෝස් බුක් එක බලුවහම නම් අපිට බලා ගන්න තියෙන්නේ. රතු ඇල්ගී කියලා හඳුන්වන විශේෂයකට සමාන පැරණිම ප්‍රොටිස්ටාවන්ගේ ෆොසිල අවුරුදු බිලියන 1.4ක් විතර පැරණි කියලා මේ ජංගල් රිසෝස් බුක් එකේ අපිට මෙන්න මේ විදිහේ පොයින්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියනවා වගේම ඇත්තටම පැරණිතම ප්‍රොටිස්ටා අපි හඳුන්වන්නේ මෙන්න මේ කුඩා රතු ඇල්ගීම තමයි. ඉතින් මේ ශූන්‍යෂ්ටිකයෝ ඊට පස්සේ අපි කිව්වා වගේම කාලයත් එක්ක විවිධාංගීකරණය වෙන්න පටන් ගත්තා. ඉතින් ප්‍රොටෙරසොයික්යුගේ අන්තිම කාලෙදී ඉතින් මේ ප්‍රොටෙරසොයික්යුගේ කියන එක අපේ මංගලට වැඩි අදහසක් නැත්නම් අපි next episode එකේ කියන්නේ episode 2 එකේදී මේ ප්‍රොටෙරසොයික්යුගේ කියන්නේ මොකක්ද කියන එක හරිම සරලව පැහැදිලි කරලා තියෙනවා. ප්‍රොටෙරසොයික්යුගේ විතර නෙමෙයි හැම යුගයක් ගැනම අපි episode 2 එකේදී සරලව කතා කරලා තියෙනවා. ඉතින් episode 1 එකට අදාළ කොටස විතරක් අපි මෙතනදී බලලා ඉමු. ඉතින් මේ පසුකාලීන ප්‍රොටෙරසොයික්යුගේදී සත්ත්ව වංශත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් පළවෙනි කට්ටිය තමයි ස්පොන්ජීන් කියලා කියන්නේ. දෙවෙනි කට්ටිය තමයි පොරිෆෙරා කියලා කියන්නේ. ඒ වගේම තුන්වෙනි කට්ටිය තමයි නිඩාරිය කියලා කියන්නේ. ඒ වගේම තමයි මොලුස්කත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට සත්ත්ව වංශ හතරක් අපිට ප්‍රොටෙරසොයික්යුගේ අන්තිම කාලෙදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ස්පොන්ජීන්ලා තමයි අපි පළවෙනි සරල සත්ත්ව විදිහට හඳුන්වන්නේ. ඉතින් මේගොල්ලෝ අවුරුදු මිලියන 700කට පමණ පෙර තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට නම්බර් 7 දැක්කාම නිඩාරියාවෙක් මතක් වෙනවා කියලා මං අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් මේ නිඩාරියාවත් එක්ක අපි මංකිත් හරිම සරලව මේ අවුරුදු මිලියන 700කට කලින් මේ ස්පොන්ජීන්ලාවා කියන එක බොහොම සරලව මතක තියාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ සරල සත්තුන්ගෙන් පස්සේ තවදුරටත් ඊට වැඩිය ටිකක් සංකීර්ණ සත්ත්ව වංශ ආරම්භ වෙනවා අපිට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආත්‍රපෝඩා කොඩේටා වගේ කට්ටිය අපිට අවුරුදු මිලියන 670කට කලින් ඇති වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙතන නම්බර් 6 කිව්වහම සාමාන්‍යයෙන් ඔයාලට කුරුමිනියන්ගේ අණු කීයක් තියෙනවද හෙව්වොත් අනිවාර්යෙන් ඕන කෙනෙක් කියයි 6ක් කියලා. ඉතින් මේ නම්බර් 6 එක ඔයාලට මේ මිලියන 670 කියන ඊය එක බොහොම සරලව මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි මං මේ විදිහට තමයි මේක සරලව මතක තියාගෙන ඉන්නේ. ඉතින් ආත්‍රපෝඩාවයි කොඩේටාව. ඉතින් කොඩේටාව ගැන කතා කරනකොට කොඩේට කිව්වහම ඔයාලට අනිවාර්යෙන්ම මම දන්නවා
කශේරුකාව මතක් වෙනවා. ඉතින් මේ කශේරුකාවේ ඩ්‍රයිවී ප්‍රදේශයේ අපිට කශේරුකා 7ක් බලා ගන්න පුළුවන්. ඉතින් කොඩේට ආවේ ආත්‍රපෝඩාවයි දෙගොල්ලොම ආවේ මේ අවුරුදු මිලියන 670කට කලින්. ඉතින් නම්බර් 6 එක ආත්‍රපෝඩාවන්ට රිලේට් වෙනවා. නම්බර් 7 එක කොඩේට ආවගේ කශේරුකාවේ ඩ්‍රයිවී ප්‍රදේශයට ලස්සනට රිලේට් වෙනවා. ඉතින් මේකෙන් ඔයාලට මේ නම් එකත් හරිම සරලව මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දෙයින් පස්සේ මේ ආහාර දාම ආරම්භ වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සත්තු විසින් මේ ඇල්ගී සහ ශාක කන්න පටන් ගන්නවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කියන්නේ නිෂ්පාදකයන් විසින් හදන ආහාර කන පාරිභෝගිකයෝ අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ගැනත් අපි ඉස්සරහ සීසන් එකේදී ලස්සනට කතා කරලා තියෙනවා. මේ විදිහේ සරලව මේ එපිසෝඩ් එකට දාලව ආහාර දාම ආරම්භ වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක තවදුරටත් ගියාම මේක ජාලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක සතෙක් විසින් සත්තු ගොඩක් ආහාරයට ගන්න ගත්තාම මේක ආහාර ජාලයක් බවට නිකම්ම පරිවර්තනය වෙනවා. ඉතින් සරල අදහසක් තමයි එතනදී අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. මෙන්න මේකේ සම්පූර්ණ විස්තරය ඉස්සරහ සීසන් එකේදී ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක කොච්චර කිව්වත් අවුරුදු බිලියන ගාණක් තාමත් මේ ජීවයේ මුහුද විතරයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ගොඩබිම ගැන බැලුවොත් එම ගොඩබිම මොනවද තිබ්බේ? ගොඩබිම සම්පූර්ණයෙන්ම මැරිච්ච හිස් පාෂාණ කිසිම ශාකයක්වත් සතෙක්වත් අපිට බලා ගන්න තිබ්බේ නැහැ. ඒත් අවුරුදු මිලියන 500කට කලින් එක නිර්භීත දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ ගොඩබිම යටත් විජිතකරණය ආරම්භ වෙනවා. ඉතින් මේක කරන්නේ දිලීර ශාක සහ සත්තු එකතු වෙලා ගොඩබිමට එන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී 500 කියන නම්බර එකේ මේ 500 කියන නම්බර එකේ 5 කියන එකෙන් සරලව අපි මං කියන පාන් තමයි මතක තියාගන්න. ඉතින් පාන් කන්නේ සත්තු නිසා පාන් වලින් 5 කියන එකත් අදහස් වෙන නිසා අවුරුදු මිලියන 500කට කලින් සත්තු විශාකයි දිලිට ගොඩබිමට ආව කියන එක බොහොම සරලව එතනින් අපි මං කිටන් මතක තියාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ භෞමික ගණවාසීකරණය ආරම්භ වුණේ. ඉතින් මෙතනදී එක වැදගත් රිලේෂන්ෂිප් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ තමයි ශාක සහ දිලීර අතර. මේ ශාකයට ප්‍රශ්නයක් තිබ්බා. මට පසෙන් පෝෂ්‍ය පදාර්ථ ගන්න එක ටිකක් අමාරුයි. ඉතින් දිලීරටත් ප්‍රශ්නයක් තිබ්බා. මට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑනේ. මේ ප්‍රශ්න දෙකටම විසඳුමක් විදිහට අපි එකතු වෙමු කියලා මේ දෙන්න හරිම ලස්සන විසඳුමක් දෙනවා. දෙන්නටම වාසි. ශාකයේ විසින් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර දිලීරට හදලා දෙනවා. දිලීරේ විසින් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් දෙන්නටම වාසි. මේ විදිහට මේ දිලීරක මූල සංගමයක් මේගොල්ලෝ හදනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ගොඩක් ශාකවල අදටත් මේ දිලීරක මූල සංගමය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු මිලියන 500ක් පරණ මේ හවුල්කාරීත්වය තමයි අපිට අදටත් ඒ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ශාක මේ ගොඩබිමට ආවට මේගොල්ලන්ට අභියෝග මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අභියෝග තුනක් ප්‍රධානව බලා ගන්න පුළුවන් වුණා. ඉතින් පළවෙනි අභියෝගය තමයි මේගොල්ලන්ට වතුර අවශ්‍යයි. ඉතින් මුහුදේදී නම් හැමතැනකම වතුර තිබ්බා. ඒත් ගොඩබිමට ආවට පස්සේ මේගොල්ලෝ පස් ඇතුලෙන් මේ වතුර ගන්න ඕන වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ගැටලුව තමයි වියලීම. එහෙම නැත්නම් වේලෙන එක. මුහුදේදී වතුර තියෙන වටේට ඒ හින්දා වේලෙන්නේ නැහැ. නමුත් ගොඩබිමේදී මේ වාතය විතර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා හරිම පහසුවෙන් වියලීම අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි ශාකයට තනිව නැගී සිටීමත් මේ ගොඩබිමේදී ප්‍රශ්නයක් වුණා. මුහුදේදී නම් වතුර විසින් ශාකය දරාගෙන හිටියා. නමුත් ගොඩබිමේදී එයාටම සම්පූර්ණයෙන් තනියම නැගිටින්න සිද්ධ වෙනවා. ඉතින් විසඳුම විදියට මේගොල්ලෝ අනුවර්තන දෙකක් ඇති කර ගන්නවා. පළවෙනි අනුවර්තනය තමයි සනාල පද්ධතිය. දෙවෙනි අනුවර්තනය තමයි ඉටි ආලේපනය කියලා කියන්නේ. ජලයයි khනිජය පරිවහනය කරන්න සනාල පටක මේගොල්ලෝ අනුවර්තනය කරගත්තා. ඒ වගේම තමයි දෙවෙනි එක විදිහට අපි කිව්වා වගේ මේ ජලය හානි වෙන එක මේ වේලන එක වළක්ව ගන්න මේගොල්ලෝ ජලයට අපාරගම්. ඒ කියන්නේ ජලයට අපාරගම් කියලා කියන්නේ ජලය මේ හරහා යන්න බැරි ඉටිමය ආවරණයක් මේගොල්ලෝ ඇති කරගත්තා. ඉතින් මේ දේවල් වලින් මේගොල්ලන්ගේ තිබ්බ ප්‍රශ්න තුනම විසඳනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ගස් මේ විදිහට ගොඩබිමට ආපු ගමන් අපිට කුඩා ශාක විදිහට තමයි බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේගොල්ලෝ මෙහෙම ඉද්දි ඒවා කඳ මුල් පත්‍ර විදියට විභේදනය වෙන්න පටන් ගත්තා. ඉතින් මේක සිද්ධ වුණේ අවුරුදු මිලියන 380කට කලින්. ඉතින් අවුරුදු මිලියන 380කට කලින් තමයි මේ පොඩි ශාක ලොකු ශාක බවට පත් වෙන්නේ. මේ ලොකු ගස් වලින් අපිට කොටස් තුනක් මතුවෙනවා බලා ගන්න පුළුවන් වුණා. කඳ මුල් සහ පත්‍ර. මේ පත්‍ර විසින් ප්‍රභා සංශ්ලේෂණය කරලා දුන්නා. කඳෙන් සහාය ලබා දුන්නා. ඒ කියන්නේ මෙයාට තනියෙන් නැගී සිටින්න මේ කඳ සහයෝගය දුන්නා. ඒකෙම සනාල පද්ධතියෙන් ජලයයි khනිජයයි පරිවහනය කරන්නත් මේ කඳ දායක වුණා. ඒ විතරක් මේ මුල් හරියට නිකන් නැංගුරම් වගේ ක්‍රියා කරා මෙතනදී. ඒ වගේම තමයි ජලය සහ khනිජ අවශෝෂණය කරගන්නත් මේ මුල් මේගොල්ලන්ට උදව් වුණා. ඉතින් මෙතනදී මේගොල්ලෝ මේ විදියට ලොකු ශාකයෙන් මතුවෙච්ච කොටස් 3 කෙනකින් අපිට මේ මිලියන 380 කෙනෙක් හරිම සරලව මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ 8 කියන ඉලක්කම 3 කියන ඉලක්කමට ගොඩක් සමානයි. ඒක නිසා
මේ මිලියන 380 කෙනෙක් ඔයාලට මේ ලොකු ගහෙන් මතුවෙච්ච මේ කඳ මුල් පත්‍ර කියන විභේදන වලින් හරිම සරලව මතක තියාගන්න පුළුවන්. විභේදන වීම ආරම්භීම හා විවිධාංගීකරණය වීම මේ අවුරුදු මිලියන 380කට කලින් වුණා කියන එක. ඉතින් මේ ගොඩබිමට ආව පළවෙනි සත්තු කවුද කියලා අපි බැලුවොත් පළවෙනි සත්තු තමයි ආත්‍රපෝඩාව කියලා කියන්නේ. ඉතින් මේ ආත්‍රපෝඩාව මුලින්ම එන්නත් හේතු තිබ්බ. ඉතින් බාහිරින් කවචයක් තිබ්බ. මේ කවචය ඒගොල්ලන්ව වියලීමෙන් ආරක්ෂා කරගත්තා. ඉතින් මේගොල්ලන්ගේ තිබ්බ සංදි සහිත පාද වලින් මේගොල්ලන්ට ඇවිදින්න උදව් වුණා. ඒ වගේම මේගොල්ලන්ගේ තිබ්බ ශ්වසන පද්ධතියෙන් මේගොල්ලන්ට විදිහින් ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන වාතය හුස්ම ගැනීමේ හැකියාවක් තිබ්බා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ සයිස් එකෙන් පොඩි හින්දා මේගොල්ලන්ට ඉක්මනින් අනුවර්තනය වීමේ හැකියාවක් තිබ්බා. මේගොල්ලෝ හරියට නිකන් සන්නද්ධ කුඩා සොල්දාදු වගේ. මේගොල්ලෝගේ ආර්ම් එක විදියට මේගොල්ලෝගේ බාහිර සැකිල්ල අපිට බලා ගන්න පුළුවන් වුණා වියලීමට එරෙහිව. ඒ වගේම කකුල් ගොඩබිම ඇවිදින්න. ඒ වගේම හුස්ම ගන්න මේගොල්ලෝ ඔක්සිජන් ගන්නවා. ඒ වගේම තමයි හරිම පොඩි සහ හරිම ඉක්මනින් අනුවර්තනය වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේගොල්ලෝ මේ පළවෙනි ගොඩබිම යටත් විද්‍යාකරණය ජයගත්ත පළවෙනි සත්ව කාණ්ඩය වුණේ. මෙතනින් පස්සේ මේ කකුල් 4ක් තියෙන සත්තු. එහෙම නැත්නම් මුල්ම සිව්පාව අපිට දැනට හරියටම අවුරුදු මිලියන 365කට කලින් අපිට බලා ගන්න පුළුවන් වුණා. මෙයා ඔයාලා හිතන විදිහේ දැන් ඉන්න කකුල් 4ක සතෙක් නන් නෙමෙයි. මෙයා සම්පූර්ණයෙන්ම මාළුවෙක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. හැබැයි මෙයා කකුල් තියෙන මාළුවෙක්. ඉතින් මෙයාට අපි කියනවා කණ්ඩික වරල් සහිත මත්ස්‍යයා කියලා. ඉතින් මෙයාගේ වරල් තමයි මෙයා මේ කකුල් වගේ මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් මෙයා ආපු අවුරුද්දත් වලට හරිම සරලයි. 360 භාගිය ගමන් ඕනම කෙනෙකුට අවුරුද්දක දවස් මතක් වෙනවා. ඉතින් මෙයා ආපු හින්දා තමයි මේ සිව්පාව ඇති වුණේ. ඒ කියන්නේ ඔයා මංකි වගේ කට්ටිය හැමෝම ඇති වෙලා තියෙන්නේ මේ කණ්ඩිත වරල් සහිත මත්ස්‍යයා හරියටම අවුරුදු මිලියන 365කට කලින් මේ ගොඩබිමට ආපු හින්දා තමයි ඔයාට මේ අවුරුද්දේ තියෙන දවස් 365 ගෙවන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒක නිසා එතනින් හරිම සරලව මේ නම්බර් එකත් ඔයාලට මතක තියාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයා මේ ගොඩබිමට ආපු සිද්ධියත් හරිම ඉන්ටරෙස්ටිං සීන් එක. මෙයාගේ මේ කණ්ඩිත වරල් කියන ඒවා අර නිකන් විභේජනය වෙච්ච නැති කකුල් වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. මේවා සාමාන්‍යයෙන් මෙයාගේ අස්තිය ඇතුලේ තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මෙයාට ඔප්ෂන්ස් දෙකක් එනවා. එක්ක මෙයාට මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාට මේ තියෙන මේ අස්තිය ඇතුලේ හිර වෙලා තියෙන මේ කකුල් ටික පාවිච්චි කරලා කොහොම හරි ගේමක් දීලා ඊළඟ ගොඩබිමට කොහොම හරි ඇවිදින එක. ඉතින් මේ ඔප්ෂන් දෙකෙන් මෙයා තෝරගෙන තියෙන්නේ දෙවෙනි ඔප්ෂන්. මෙහෙම පැනගත්තට පස්සේ තමයි මේ මාළුවා මේ විදිහට සිව්පාවෙක් බවට පරිවර්තනය වෙලා මේ සිව්පාව උභයජීවියෙක් වෙලා මෙයා උරගයෙක් වෙලා ඊට පස්සේ ක්ෂීරපායියෙක් වෙලා අද මේ අපේ ඉන්න මංකි විදියට පරිණාමය වෙලා තියෙනවා. දැනට අවුරුදු මිලියන 6-7කට විතර කලින් මේ වෙනත් මේ අපේ මංකිලාගේ කාණ්ඩය වගේ කට්ටියම නැත්නම් චිම්පන්සින්ගේ කාණ්ඩය වගේ වෙනත් ප්‍රයිමේටාවන්ගේ කාණ්ඩයෙන් වෙන් වෙලා මානව පෙළපත මිනිස්සුන්ගේ පෙළපත ආරම්භ වුණේ දැනට අවුරුදු මිලියන 6-7කට විතර කලින්. ඉතින් ඊට පස්සේ මානව විශේෂයෙන්ම සම්භව වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා අවුරුදු 1,95,000කට කලින්. ඉතින් මේ 1,95,000 කියන නම්බර එකේදී 95ක් විතර මේ මිනිස්සු චිම්පන්සියන්ට සමානයි කියන එකෙන් මේ 1,95,000 කියන නම්බර එක බොහොම පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක සරලව පැහැදිලි කරොත් අවුරුදු මිලියන 6-7කට විතර කලින් මිනිස් වංශය මේ නෝමල් ප්‍රයිමේට් වංශ වලින් එහෙම නැත්නම් මේ වඳුරු වංශ වලින් මේ චිම්පන්සින්ගේ වංශ වලින් වෙන් වුණා. ඊට පස්සේ මේක කාලෙත්මක විකාශනය වෙලා අවුරුදු 1,95,000කට කලින් මේ හෝමෝ සේපියන්ස් එහෙම නැත්නම් නූතන මිනිස්සු බිහි වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේගොල්ලෝ ඉතින් අපේ කළුවගේ ඥාතීන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරිම රසයි. මේ දකින්නේ මේ හැම දෙයක් වුණාට පස්සේ අපේ මං කේල් කටක් කන එක. ඉතින් ඔයා කියලා කියන්නේ සරලවම අවුරුදු බිලියන 4.6ක මේ කොස්මික් හිස්ටරි එක අවුරුදු බිලියන 3.5ක මේ ජීව විද්‍යාත්මක ඔයා විකාශනය වුණා. ඉතින් අපේ මංගේ මනසත් අද පුදුමයෙන් පිරලා තියෙන මේ ටයිම් ට්‍රැවල් එක අවසාන වෙද්දී. ඉතින් ඔයා කියලා කියන්නේ ආමු සිදුවීමක් නෙමෙයි. බිලියන ගණක් අවුරුදු විශ්වයේ තමන්වම සංවිධානය කරගෙන මේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාත් මෙතන ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුල් වෙලා තිබ්බ විශ්වය පිළිවෙලක් වුණේ මේ මැරිච්ච රසායන විද්‍යාව ජීවමාන ජීව විද්‍යාව බවට පත් කරමින් මේ තනි සෛල මේ විදිහේ හිතන්න පුළුවන් ලස්සන මංගි කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඔයා විදිහට පරිවර්තනය කරලා. ඉතින් මේ කතන්දරේ මෙතනින් ඉවර වෙන්නේ මේක මේ කතාවේ පටන් ගැනීම විතරයි. ඉතින් තව ඉස්සරහට ගොඩක් දේවල් මේ කතාවේ සිද්ධ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙහෙම එහෙනම් මේ පෘථිවි කැලෙන්ඩරේ කියවන ඒඩියන් ආකියන් ෆ්‍රොටෙලසොයි පැනටසොයි ලොකු යෝන 4ක් ඒ වගේම
ඒක ඇතුළේ තියෙන ලස්සන යුග තුනක්. ඒතරියනු තේරෙන්නේ නෑනේ අප්පා. අනේ මන්දප්ප කොහොම මේක රැන්ඩරේ හැදලා තියෙනවද? ඩාවින් තමයි හරි. නෑ ළමා තමයි හරි. ළමා කිව්වත් පරිදිසලක් සැසම් පේස්නේ තමයි හරි. නෑ ඩාවින් කියපු ස්වභාවික වර්ණය තමයි මෙතනදී හරි. අදුම කියන්නේ ඉනා කාබම් බේක. Nishabdinder, Nishabdinder. Abibadam Kovharidam Harigira. බයෝබුද්ධිය අරගෙන නිදි කිරා වැටීම තමයි